අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ලංකා බැංකුවේ රැකියා ඇබෑතු ගැන. මේ වීඩියෝකින් අපි කතා කරන තනතුර තමයි ලංකා බැංකුවේ මාණ්ඩලික සහකාර කියන තනතුර. එතකොට ඔයාලට මේකෙදී පුහුණුවක් ලබා දීලා ස්ථිරපත් වීමක් ලබා දෙනවා. පුහුණු කාල සීමාව තුලත් උපරිම වශයෙන් රුපියල් 70000ක මුදලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. සම්පූර්ණ රැකියාව විස්තරය සමග ආයුධම් පත්‍ර ලබා ගන්න කොහොමද? නිවැරදිව ආයුධම් කරන්නේ කොහොමද කියන එක වීඩියෝ එක අතරතුරදී අපි කතා කරමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. සීනයක් වූ රැකියා අවස්ථාවට තවදුරටත් සීනයක් නොවන්නට දිනපතා අලුත් වෙන රැකියා වේගවත් සහ නිවැරදිව ආයුධම් පත්‍රය සමග නොමිලේම වූ එකට. මේක රැකියා විස්තරය මේ විදිහට දාලා තියෙනවා. ඉහළින්ම ලංකා බැංකුව කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට අපි මේ කතා කරන තනතුර තමයි අභ්‍යාසලාභී මාණ්ඩලික සහකාර කියන තනතුර. මුලින්ම මේ තනතුරේ නියමයන් සහ කොන්දේසි සඳහන් කරලා තියෙනවා. පුහුණු කාල සීමාව වසර 2ක් වන අතර මෙම පුහුණු කාල සීමාව තුළ ඔයාට මාසික දීමනාවක් ලැබෙනවා. මේකෙදී පළමු වසර සඳහා මාසකට රුපියල් 55000ක්ද දෙවන වසර සඳහා මාසකට රුපියල් 70000ක්ද වශයෙන් ගෙවීම් සිදු කරනවා. ඊළඟට මෙම තනතුර බැංකු සේවයේ සාමාන්‍ය නියමයන් සහ කොන්දේසි වලට යටත් වන අතර සාමාන්‍ය බැංකු සේවා ධාරාවට එහෙමත් නැත්නම් විවෘත සේවය සඳහා ඇතුළත් වෙනවා. මේ පුහුණු කාල සීමාව තුළ ඔයා වැඩ කරන ආකාරය පිළිබඳව බැංකුව සෑහීමකට පත් වෙනවා නම් ඔයා විස්තීර සේවයේ මාණ්ඩලික සහකාර පළවෙනි ශ්‍රේණියේ ස්ථීර කිරීම සිදු කරනවා. ඒ වගේම කාර්යාල වේලාවෙන් පසුව සහ සතියන්ත හෝ නිවාඩු දිනවල ඔයාව සේවයේ යෙදවීමේ හැකියාව තියෙනවා. අවම වශයෙන් වසර 5ක කාල සීමාවක් ඔයාව අනියුක්ත කරලා තියෙන පළාතේ සේවය කරන්න වෙනවා. හරි, ඊළඟට මෙතනදී දාලා තියෙන්නේ කොහොමද ඔයාව මේ සඳහා තෝරගන්නේ කියන එක ගැන. ලිඛිත විභාගයකින් අනතුරුව ලයිස්තුගත කරන ලබන අපේක්ෂකයන් සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයක් මගින් තමයි ඔයාව තෝරා ගැනීම සිදු කරන්නේ. තෝරා ගැනීම අදාළ පළාත්වල අවශ්‍යතාවය මත පදනම් වෙනවා කියලත් පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. එතකොට මේ සඳහා ලබා දෙන ලිඛිත විභාගය ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විත වෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රය සාමාන්‍ය දැනීම, බුද්ධි පරීක්ෂණය සහ තොරතුරු තාක්ෂණය ඇතුළත් වෙනවා. දෙවන ප්‍රශ්න පත්‍රය මගින් ඔයාගේ ඉංග්‍රීසි භාෂා දැනුම පරීක්ෂා කරනවා. එතකොට මේ පවත්වන ලිඛිත විභාගය පවත්වන්නේ සම්මුඛ පරීක්ෂණය සඳහා අපේක්ෂකයන් ලයිස්තුගත කරගන්න විතරයි. අවසාන වශයෙන් ඔයාලව තෝරා ගැනීම සිදු කරන්නේ සම්මුඛ පරීක්ෂණයෙන් ලබා ගන්නා ලකුණු මත පමණයි කියලත් සඳහන් කරලා තියෙනවා. ඊළඟට මේ සඳහා යෙදුම් කරන්න අවශ්‍ය සුදුසුකම් ටික දාලා තියෙනවා. මුලින්ම ශ්‍රී ලාංකික පුරවැසියෙක් විය යුතුයි. මේ සඳහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් වෙන්නේ අපස සාමාන්‍ය පෙළ විභාගයේදී මව්බස, ගණිතය සහ ඉංග්‍රීසි ඇතුළුව විෂයන් 5කට සම්මාන සාමර්ථ්‍ය සහිතව එක්වරකදී විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕන. සහ අපස උසස් පෙළ විභාගයේදී ඉංග්‍රීසි පොදු පරීක්ෂණය හැර විෂයන් 3කින් සමත් වෙලා තියෙන්න ඕන. ඊළඟට මේ සඳහා අවශ්‍ය වෙනත් සුදුසුකම් සඳහන් කරලා තියෙනවා. ඉහළ මට්ටමේ අන්තර්පුද්ගල සම්බන්ධතා පැවැත්වීමේ හැකියාව තියෙන්න ඕන. දැඩි උත්සාහය සහ කැපවීම සහිත පුද්ගලයෙක් වෙන්න ඕන. කාලානුබද්ධ ඉලක්ක අනුව සේවය කිරීමේ හැකියාව තියෙන්න ඕන. ඊළඟට මේ සඳහා අයදුම් කරන්න අවශ්‍ය වයස් සීමාව සඳහන් කරලා තියෙනවා. අයදුම්පත් බාර ගන්න අවසාන දිනට වයස අවුරුදු 24ක් හෝ ඊට අඩු විය යුතුයි. හරි, ඊළඟට අපි බලමු කොහොමද මේ සඳහා අයදුම් කරන්නේ කියන එක ගැන. දැනට නිවේදනය කරලා තියෙන ආකාරයට මේකේ අවසන් දිනය වෙන්නේ 2025 5/24 වෙනිදා. ඒ නිසා මේ දිනයට කලින් ඔයාගේ ඔන්ලයින් අයදුම් පත්‍රය යොමු කරන්න ඕන. අපි ඊළඟට කතා කරමු මේ සඳහා අයදුම් පත්‍ර ලබා ගන්නේ කොහොමද සහ අයදුම් කරන්නේ කොහොමද කියන එක ගැන. මේකට ඔයා www.rajajobs.com එකට එන්න. එහෙමත් නැත්නම් ඔයා Google එකේ රජේ ජොබ්ස් කියලා සර්ච් කරගන්න. ඒන පළවෙනි රිසල්ට් එක ක්ලික් කරලා ඔයාට මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. මේ වෙද්දී නම් ලංකා බැංකුව කියන පෝස්ට් එක ඉහළින්ම තියෙනවා. සමහරට ඔයා එන දවස වෙද්දී මේ පෝස්ට් එක පහළට ගිහින් තියෙන්න පුළුවන්. මොකද අපි දිනපතා අලුතෙන් පෝස්ට් දාන නිසා. එහෙම වුණොත් ඔයා මේ පෝස්ට් එක හොයාගෙන ක්ලික් කරගන්න. මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි අපේ WhatsApp group එකේ හරි දාලා තියෙන link එක ක්ලික් කරලා આવොත් ඔයාලට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. කෙලින්ම මෙතෙන්ට බෙන්න පුළුවන්. හරි, ඔයා මේ page එකට ආවට පස්සේ මේ page එකේ පහළට එන්න. පහළට ආවට පස්සේ closing date එක එහෙම දාලා තියෙනවා. ඊළඟට full details button එක ක්ලික් කරලා ඔයාලට මේ රැකියාව විස්තරය කියව ගන්න පුළුවන්.
ඊළඟට ඉන්ස්ට්‍රක්ෂන් බටන ක්ලික් කරලා ඔයාලට මේ ඉන්ස්ට්‍රක්ෂන් ටික කියව ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඇප්ලයි කරන්න කලින් මේ විස්තර ටික කියව ගන්න. ඊට පහලින් ඇප්ලයි now කියලා බටන් එකක් තියෙනවා. අන්න එතනින් තමයි අපි ඇප්ලයි කරන්න යන්නේ. ඊළඟට පහළ WhatsApp කියලා බටන් එකක් තියෙනවා. WhatsApp බටන් එක ක්ලික් කරලා අපේ WhatsApp group එකට join වෙන්න පුළුවන්. අලුතෙන් දාන ජොබ් සහ කෝසස් ගැන විස්තර ඔයාලට ඒ හරහා දැනගැනීමේ හැකියාව තියෙනවා. හරි එහෙනම් අපි ඊළඟට ඇප්ලයි කරන්න යමු. ඒකට මම මෙතන තියෙන ඇප්ලයි now කියන බටන් එක ක්ලික් කරගන්නවා. ඇප්ලයි now ක්ලික් කරගත්තට පස්සේ ඔයා එන්නේ මේ වගේ page එකකට. ඔයාට මේකේ දැනටමත් account එකක් තියෙනවා නම් මෙතන පහළම තියෙනවා sign in කියලා බටන් එකක්. අන්න ඒ බටන් එක ක්ලික් කරලා log වීමේ හැකියාව තියෙනවා. ඔයාට account එකක් නැත්නම් for registration කියලා තියෙන තැන sign up කියන බටන් එක ක්ලික් කරන්න. sign up බටන් එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට පෙන්නන්නේ account එක හදාගන්න register වෙන form එක. එතකොට මේකේ ඉල්ලලා තියෙන විස්තර ටික ඔයාලා නිවැරදිවම පුරව ගන්න. මුලින්ම නම ඇතුළත් කරගන්න. මේකේ email එක දෙද්දී ඔයාලට පාස්වර්ඩ් මතක ඊමේල් එකක් දෙන්න. මොකද මේකේ account එක verify කරගන්න link එකක් ඊමේල් එකට එවනවා. එතකොට පාස්වර්ඩ් එක ඇතුළත් කරගද්දී character 12කට අඩු හොඳ මතක හිටින පාස්වර්ඩ් එකක් ඇතුළත් කරගන්න. ඊළඟට secret question එකක් ඇතුළත් කරගන්න තියෙනවා. ඒකේ question එක select කරගෙන ඔයාලා පල්ලෙන් answer එක දෙන්න. සමහර විට මේ අවසානයේට ඔයාලට captcha එකක් තියෙන්න පුළුවන්. එහෙම තිබුණොත් ඒකේ තියෙන වචනය ඔයාලා නිවැරදිව type කරගන්න. මට එහෙම එකක් නැති නිසා මම මෙතන register කියන බටන් එක click කරගන්නවා. හරි. ඊළඟට මෙතනදී කියලා තියෙනවා ඔයාලගේ email එක check කරන්න කියලා. email එකට ඔයාලගේ link එකක් ඇවිල්ලා ඇති. අන්න ඒක click කරගන්න. මෙන්න මේ වගේ link එකක් තමයි ඔයාලගේ email එකට එන්නේ. අන්න ඒ link එක click කරගන්න. ඊට පස්සේ ඔයාලගේ account එක මේ විදිහට active වෙනවා. ඊට පස්සේ මෙතන තියෙන sign in බටන් එක click කරගන්න. ඊට පස්සේ ඔයාලා කලින් දීපු email එක සහ password එක මෙතෙන්ට දීලා account එකට log වෙන්න. හරි ඊළඟට එන page එකේ please click here කියන තැන here කියන එක click කරගන්න. හරි ඊළඟට මේ වගේ page එකකට එන්නේ. මේ page එකේ table එකේ අවසානයේට තියෙනවා add කියලා බටන් එකක්. අන්න ඒ බටන් එක click කරගන්න. ඒ විදිහට add කරගත්තට පස්සේ උඩින්ම තියෙන table එකේ select කියන option එක click කරලා apply කියන බටන් එක click කරගන්න. හරි ඊළඟට තියෙනවා ඔයාලගේ විස්තර ටික පුරව ගන්න. මේ වීඩියෝ එකේ තියෙන විදිහට ඔයාලගේ විස්තර නිවැරදිව පුරව ගන්න.
අවසානයට නිවැරදිව සම්පූර්ණ කරගත්ත ඇපලිකේෂන් එක සබ්මිට් කරගන්න තියෙන්නේ මට මේටික පෙන්න්න විදියක් නෑ මොකද ම මේ තනතුරට අයදුම් කරන්නේ නැති නිසා වට මේ සම්බන්ධය මොනහරි ගැටලුවක් ඇතිවුණොත් කමෙන්ටයක් දාන්න එමත් ඇත්තන් ඩිස්ක්‍රපෂන් එක අපේ FB පේජ් එකේ ලින්ක් එක දාලා තියෙනවා එකට මැසේජ් එකක් දාන්න ඒ වගේම අමතක නොකර රජයේ ජොබ් සහ ප්‍රයිවට් ජොබ්ස් ගෲප් වලට වෙනම ජොයින් වෙන්න මේ වීඩියෝ එකට වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් channel එක subscribe කරන්න bell icon එක press කරන්න එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු හැමෝටම සුබ දවසක්